කවුද අපේ මේ? අනේ වෙස් මූණක් නේද? හැබැයි වෙස් මූණ නම් හරි ලස්සනයි. ඒ වුණාට මේක ඇතුලේ කොහොමද දන්නේ නෑනේ. ඔන්න අපේ සමාජයේ තියෙන ලොකු අත්දැකීමක්. අපෙන් කී දෙනෙක් මේ වෙස් මූණු දාගෙනද ජීවත් වෙන්නේ? මේ වෙස් මූණ පිටිපස්සෙන් අපේ සැබෑ තත්ත්වය මොකක්ද? ඇයි අපි අපේ සැබෑ තත්ත්වය වහගන්න උත්සාහ කරන්නේ? අපි මේ වෙස් මූණ පිටිපස්සෙන් හංගගෙන ඉන්නේ අපේම නියම ස්වභාවය නේද? එතකොට ඇයි ඔබේ නියම ස්වභාවය අනිත් අයට දකින්න සලස්වන්නේ නැත්තේ? ඔබට ඒ ගැන බයක් තියනවද? ඔබේ නියම ස්වභාවය යම් අය දුටුවොත් ඔබේ ජීවිතයට ඒක ලොකු ප්‍රශ්නයක් වේවිද? ඒගොල්ලෝ ඔබ ගැන හිතාගෙන ඉන්න පුද්ගලයාට වඩා ඔබ වෙනස් කෙනෙක් කියලා ඔවුන් හඳුනාගනීද? මෙන්න වැදගත් ප්‍රශ්න කීපයක් මේ දවස්වල අපි හැමෝටම අදාළ වෙන. විශේෂයෙන් කිතුණුවන් වන අපි මේ චත්තාරික කාලය තුල යන අපේ ඉස්ලාම් සහෝදරයන් මේ රමදාන් කාලය තුල ගමන් කරනවා. අපේ හින්දු සහෝදර සහෝදරියන්, ඒ වගේම අපගේ බෞද්ධ සහෝදර සහෝදරියන්ගේ ධර්මයන් වල අපට උගන්වනවා මිනිස්යාගේ නියම ස්වභාවය පිළිබඳව හඳුනා ගැනීමක් කරන්න. සූදානම්ද ඔබ ඔබේ නියම ස්වභාවය හඳුනා ගන්න? මේ ගැනත් සිතා බලන්න.